රුපියල් 25000 සමහරයට ලැබිලා තියෙනවා. දැන් කොළොන්නා වාසනේ සමහරුන්ට හම්බෙලා තියෙනවා සමහරුන්ට හම්බෙලා නැහැ. දැන් මේ නිවාස ප්‍රශ්නේ ඔබේ විසඳුම මොකද්ද? දැන් ජනාධිපතිතුමා කිව්වා ඉඩමක් දෙනවා. ඉඩමක් ගන්න. දැන් ඒ 50 දෙන්නේ කවදද? සම්පූර්ණයෙන් ගේ විනාශ වුණොත් ලක්ෂ 100ක් දෙනවා කිව්වා. ඒ ලක්ෂ 100 දෙන්නේ කවදද? හැබැයි නිලධාරීන්ට ලිඛිත වෙන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තයාගේ බලය ලැබෙන්නේ නැහැ. මිනිස්සු වට කරගන්නේ ග්‍රාම සේවක මහත්තයාව. මිනිස්සු කියලා මුදල් ඉල්ලන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන්. පාසල් වල පන්සල් වල ඉන්න ජනතාව නිවාස වලට යවන්න ඔබේ වැඩ පිළිවෙල මොකද්ද? MBR එකෙන් ගිහිල්ලා වාර්තා දෙනවද? ඒ අග්‍රාමාත්‍යවරයා ඉස්කෝලේ පටන් ගන්න නියෝග කරලා තියෙනවා. දැන් ළමයිට නිල දුන්නේ. මේ ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා පස බල්ලා මේක තල්ලා හදන්න පුළුවන් අය. ගමේ හැමෝටම බෑනේ කරන නියෝජක තමයි තුමුණි ඔක. විද්‍යාත්මක දැනුමක් තියෙන අය ඉන්නවා. ඔබේ අපේ දේශපාලන ප්‍රශ්නේ පස්සේ බේර ගන්න. ඒවා පස්සේ බේර ගමු. වලට හානි වෙච්ච ගොවියට මොකද්ද ඔබ දෙන සාධාරණ ඔබ දෙන උපකාරය ඔබේ වැඩ පිළිවෙල මොකද්ද කියලා කියන්න. අක්කරේ ඉල්ලපු ලක්ෂ දෙනවද? නැද්ද? කියන කාරණේ පිළිබඳව කියන්න. නිවසකට තකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියපු අය ලක්ෂ 10ක් දෙනවද? ඉඩමක් ගන්න ලක්ෂ 50 දෙනවද? සම්පූර්ණ ගෙයක් හදන ලක්ෂ 100ක් දෙනවද? පාසලෙන් දරුවගේ 25000 දෙනවද? නිවාස අවංකව සත්භාවයෙන් මේ ප්‍රශ්නේ ඇති වෙන්න මේ ප්‍රශ්නේ මෙතරම් උඩුදුර දුවන්න හේතු සාධක පිළිබඳව හොයන්න ගෙන ඉල්ලීමක් කරනවා. මත් කෙටි කාලයක් තුල අපිට නැවත බිලියන 500ක පරිපූර්ණ කැස්ටමේන්තුවක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ පිළිබඳ සංවාදිනෝත් එළිය සංවාදයක් තිබෙනවා. මේ බිලියන 500 හේතු කොටගෙන ආර්ථිකය කඩා වැටෙනවා කියලා අප්‍රේල් වෙනකොට. හැබැයි මම හර්ෂ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙන එතුමා දැක්කා අවස්ථා කීපයකදී ප්‍රකාශ කළා තිබුණා. රජයට මේ ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල් තිබෙන බවත් ඒ වගේම ඔහු ආධාර ගැනත් ඔහුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා තිබුණා. ඊට වඩා වැඩියෙන් ආයෝජන කරේ අවධානය යොමු කරන්න ඕන කියන ප්‍රකාශයත් ඔබතුමා කරලා තිබුණ එක වැදගත්. හැබැයි අපි ඉතාමත් හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිත වැඩ කරපු ආණ්ඩුව. තමුන්වහන්සේලා දන්නවා අපේ රටේ භාණ්ඩාගාර ගිණුම දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම ගියේ OD එකේ. බැංකු වෛරාවකින් 2018 බැංකු වෛරාව බිලියන 180. 2019 බිලියන 274යි. 2020 බිලියන 575යි. 2021 බිලියන 821යි. 2025 නොවැම්බර් වෙනකොට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර account එකේ ධනාගය බිලියන 1202යි. 2021කට සාපේක්ෂව එදා බැංකු වෛරාව බිලියන 800යි. අද ධනාගය 1200 කියන්නේ බිලියන ට්‍රිලියන 2ක ඉහළ යාම. දෙවෙනි එක අපේ ආදායම ගත්තොත් රාජ්‍ය ආදායම 2007 වසරට පසුව 2007 වසරේ තමයි අපිට 16.6ක රාජ්‍ය ආදායමක් තිබුණා. හැබැයි 2025 වසරේ අපි 15.9ක රාජ්‍ය ආදායමක් උපයනවා. ඒ කියන්නේ 2007න් පසුව ලංකාවේ වැඩිම ආදායම් ප්‍රමාණය මේ වසරේ උපයනවා. අයවැහිගේ බලුත් 1977න් පසුව 1977 තමයි අවසානයේදී 4.5ක අයවැහිගයක් තිබුණේ. 77න් පසුව 4.5ට වඩා වැඩි අයවැහිගයන් තිබුණේ. සමහර කාලවල 10.8 දක්වා 2014-13 කාලේ ගමන් කරලා තිබුණා. අපිට කියන්න සතුටුයි 1977 තිබුණු අයවැහිගය දශක ගණනාවකට පසු මේ අවුරුද්දේ 4.5 දක්වා ඇවිල්ලා තියෙනවා. මුළු අපේ අයවැය ඉතිහාසයේම ආදායම් ඉලක්ක අභිභවාගීපු අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් වෙලා තිබෙනවා. මුළු ඉතිහාසයේම 1956න් පස්සේ අවුරුදු 74ක්. ඒ මුළු අවුරුදු 74ෙම ප්‍රාථමික ගිණුමේ ධනාතිරික්තයක් තිබිලා තියෙන්නේ අවස්ථා 6යි. ඒ අවස්ථා 6ම 100ට වඩා අඩුයි. මතකද බලන්න. 0.6යි 0.5යි 0.4යි 100ට වඩා අඩුයි. හැබැයි මුළු ඉතිහාසෙම පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 3.8ක් වාර්තා කරන මේ අවුරුද්දේ. ඒ නිසා අපි මේ අපේ ගත වුණු මාස 14ක් 15කට ආසන කාලය ඇතුළත අපි ඉතාමත් සංයමී වරදගන්නේ නැතුව ඉතාමත් සියුම් තැන් පව අධ්‍යයනය කරමින් මෙදියත් වෙමින් අපි ආර්ථික ස්ථායීභාවයකට ගෙනත් තියෙනවා. මම හිතන්නේ කවුරුත් පිළිගන්නවා. කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි එවැනි ආර්ථික ස්ථායීභාවයක් ඇතුළේදී තමයි අපිට මේ ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ. මේක ප්‍රහාරයක් ආර්ථිකයටත් අපේ ජන ජීවිතයටත් අපේ පරිසර පද්ධතියටත් මේක ප්‍රහාරයක්. ඒතර අපි පූර්ව වශයෙන් අපි හිටියේ නැත්තම් මෙවැනි ආර්ථික වශයෙන් ශක්තිමත් සහ ස්ථාවර තැනක අපිට මේකට මුහුණ දෙන්න බෑ. අපිට මුහුණ දීම සඳහා ධෛර්ය විශ්වාසය නිර්මාණය කරන්නේ අපි සතුව මේ වෙනකොට අපි අත්පත් කරගෙන තියෙන ආර්ථික ස්ථාවරභාවයේ ස්වභාවය. ඒක වැදගත්. නමුත් අපි දන්නවා
මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථිකය වර්ධනය වෙමින් නොතිබුණු බව අපි දන්නවා. අපි ක්‍රමානුකූලව බිඳ වැටුණු රටක් පියවරෙන් පියවර ස්ථායීභාවය සඳහා ගොඩනගමින් තිබුණු වෙලාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනත් දීලා තියෙන්නේ. ඒ නිසා දැන් තවත් අපි මේ ආර්ථිකයට මේ ඇති වී තිබෙන කම්පනය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ඊටම සියුම් මැදිහත් වීම අපි මේ ආර්ථික කළමනාකරණය කරගත යුතුයි. හැබැයි ආර්ථිකයක් මොකටද? ආර්ථිකයක් මොකටද? මසුරු සිටානෝ වගේ සියල්ල එකතු කරමින් ධනෙ එක්රස් කර ගැනීම නෙවෙයි ආර්ථිකයක් කියන්නේ. ආර්ථිකයක් කියන ආර්ථිකය ලබා ගන්න යම් හෝ ප්‍රතිලාභයක් තිබෙනවා නම් ඒ ප්‍රතිලාභය පෙරලා ජනතාවට ගලාගෙන යා යුතුයි. සංචිත උපයෝග කරගත යුතුයි ජනතාවට ආධාර ලබා දෙන්න. ඒක අපි අත්තරින්නේ. මොකද මේට ඉතිහාසයේ තිබුණේ අපේ ආණ්ඩු බලයේ තියෙන අය ලොකු හැඳි වලින් බෙදාගත්තු ඉතිහාසයක් තිබෙනවා. බලන්න අර නිවාස ගිනි තිබ්බට පසුව ඒ නිවාස වලට වන්දි දුන්නේ කොහොමද කියලා. සාධාරණද? මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට, පළාත් සභාවට මන්ත්‍රීවරුන්ට කොහොමද දීලා තියෙන්නේ වන්දි? මිලියන 150 නේද? මිලියන 100, මිලියන 50, 60 එහෙම ගෙවලා තියෙනවා. ඇයි? හැන්ද තිබුණේ ඒගොල්ලෝ ගාව. හැන්ද ඒගොල්ලෝ ගාව තියෙනකොට මේ රටේ හැමදාම පූර්වාදර්ශ වෙලා තිබුණේ. තමන් විශාල පංගුවක් බෙදාගෙන පූර්වාදර්ශයක් තිබුණා. ජනතාවට පුඩා හැඳි වලින් බෙදනවා. ඒ කියන්නේ හැම වෙලාවම ජනතාවට බෙදනකොට නිකන් ඇඟෙන් ඇටයක් ගලවලා දිනවා වගේ. තමන්ට බෙදා ගන්නකොට ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවේ මොකටද? ලොකු හැඳි වලින් ආණ්ඩුවට බෙදා ගන්න නෙවෙයි, ආණ්ඩුවට බෙදෙන හැඳිත් නැති කරගන්න. මොකක් කරලා තියෙනවා? මම කියන්නේ නැහැ නැවත නැවත. හැබැයි අපිට අවශ්‍යකම තිබුණ කුමක්ද? මේ ජනතාවට යලි තමන්ගේ ජීවිතේ ආරම්භ කරමින් වඩාත් ස්ථාවර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වෙන මැදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රතිපත්ති මේ ප්‍රවේශය. මේ මුදල් වෙන් කිරීමේ ආකාරය පිළිබඳව ඉස්සලා මේ තියෙන පුනරාවර්තන වැඩ කොටස වෙන් කිරීමේ ආකාරය පිළිබඳව අපි සැලසුමක් හදලා තිනවා. ආපදාවට ලක්වුණු පවුල් වලට නැවත තමන්ගේ නිවාසය පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000 ලබා දීම. ඒතර මේක ඒ සියලු දෙනාට මේ 25000 හිමි. හැබැයි මම දන්නවා මේකේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් මේක ග්‍රාමසේවක මහත්මයා ඇතුළු නිලධාරීන්ගෙන් මේක සමන්විත එකකින් මේක තීරණය කරනවා. මේක දේශපාලන අධිකාරියක් නේ. අපි ඉන්නේ මොකටද? කාට හරි එක සිද්ධ වෙන්නේ නැත්තම් මේගොල්ලෝ අපිට කිව්වම අපි නිලධාරී මහතුරුන් අහනවා මේව සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙන මේක ටිකක් හොයලා බලන්න. දේශපාලකයා මේක බෙදෙන කෙනා නෙවෙයි. දේශපාලකයා මේක දෙන්න ඕන කෙනා තීරණය කරන කෙනා නෙවෙයි. ඒක තීරණය කිරීම සඳහා ඒ සඳහා තියෙන රාජ්‍ය යාන්ත්‍රණ තමයි විශ්වාස කරන්නේ. හැබැයි දේශපාලකයන් මොකටද? යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ලැබිය යුතු කෙනෙකුට ලැබෙන්නේ නැතුව තිබෙනවා නම් අන්න දේශපාලන අධිකාරිය කෙනා පොඩ්ඩක් මහත්මයා බලන්න මෙන්න මෙයාට ලැබිය යුතුයි කියලා එයාගෙන් ඉල්ලීමක් ඇවිල්ලා නැත්නම් ලැබිලා නැහැ ඒක නම් විමර්ශනය කරන්න. ඒක තමයි විධිමත් ක්‍රමය. ඊට වඩා මෙතන ඇවිල්ලා මම දැක්ක දේශපාලන කමිටුවලින් අත්සන්ගන මේ බොරු හොඳයි. ඊළඟ අපි තව 50000ක දීමනාවක් දෙනවා. ඒ 50000 දීමනාව සීමා තියෙනවා මොකද්ද? ගේ කැඩිලා නම් ගේ ඇතුලේ ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තියෙනවා නම් සමහර ඒවා තියෙන ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා නැහැ. ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තිබෙනවා නම් එයාට මූලික උපකරණ ටික අඩුම තරමේ ඉවුම් පිහුම් කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ටික කවදාවත් රට ආණ්ඩුවක් මෙහෙම කල්පනා කරලා නැහැ. අපි බලනවාට ගෑස් සිලින්ඩර් ගිහලා ලිප ගිහිල්ලා නම් නේද? එයාට මූලික දේවල් ටික කරගන්න බැරි නම් අපි ගෙදර යන්න කිව්වට වැඩක් නැහැ. අපි මේ හැම පවුලකටම රුපියල් 50000 ලබා දෙනවා. ඊළඟ තව කණ්ඩායමක් ඉන්නවා පූර්ණ වශයෙන් අහණි වුණු අය ඉන්නවා. නිවාස තියෙනවා 6228ක්. අර්ධ වශයෙන් අහණි වුණු NBRO අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක්. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන ගෙදරට කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි NBRO කෝ යන්න එපා කියලා. එහෙම ගෙවල් තියෙනවා 6877ක්. එහෙම ගත්තාම මුළු නිවාස තියෙනවා 17648ක්. අපි පළමු කොට මේ 17048ට ජනවාරි මාසයේ සිට රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක් දක්වා. අපේක්ෂාව ඉතා ඉක්මනින්ම මේගොල්ලෝ මෙතන ඉවත් කරන්න අර මම කියපු කාණ්ඩ තුනට රුපියල් 25000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඒක එයාගේ ඥාති ගෙදරක ඉන්නවනම් ඒත් 25000 දෙනවා. ඒ නිසා මේ මහා කන්න ඉතා ඉක්මනින්ම වගා කිරීමේ සලස්ම අපිට තිබුණා. අන්නේ වගා කිරීම සඳහා අපි ඒ වගාවන් සඳහා අවශ්‍ය වෙන සහන ලබා දුන්නා. ඒ අනුව තමයි වී බඩිරිඟු රටකජු සහ ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා නම් හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙන්න අපි තීරණය කරා. ඊළඟ එළවලු. ඒතර එළවලු කියලා තමයි අපි මූලික වශයෙන් කිව්වේ. නමුත් අපිට ප්‍රදේශ වලට ගියාට පස්සේ දැනුණා එළවලු. කිව්වට මිරිස් වගා කරපු අය ඉන්නවා. ඒතර ඒගොල්ලොත් එළවලු කාණ්ඩයට අපි ඇතුළු කරා. ඊළඟ ලුණු වගා කරපු අය හිටියා. ඒගොල්ලොත් අපි එළවලු කාණ්ඩයට ඇතුළු කරා. ඊළඟ ගස්ලබු වගා කරපු අය හිටියා. ඒගොල්ලොත් එළවලු කාණ්ඩයට ඇතුළු කරා. ඊළඟ කෙසෙල් වගා කරපු අය හිටියා. ඒ ඔක්කොම එළවලු කාණ්ඩයට ඇතුළු කරා. දැන් එළවලු කෙසෙල්
මිරිස් ලොකු ලුණු සහ ගස් ලබු ඇතුල් කරලා හෙක්ටයාරයකට ලක්ෂ 2ක් දෙන්න තීරණය කරලා තිබෙනවා. ඔක්කොම දෙන්න පුළුවන්. ඝනත්වය අනුව ගම්මිරිස් වගාවට අවශ්‍ය වන්දි මුදල් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම එනසාල් වලට වගාවට අපි වන්දි දෙන්න තීරණය කරලා තිබෙනවා. තව කෝපි වගාවට වන්දි දෙන්න තීරණය කරලා තිබෙනවා. ඊට අවශ්‍ය වෙන අපි දත් ඔක්කොම ලබා දීලා තියෙනවා. ඒ දත් අනුව මම හිතන්නේ ගම්මිරිස් පැලයකට රුපියල් 250 ගාණක් ගෙවන්න තීරණය කළා තියෙනවා. ගම්මිරිස් පැලයකට රුපියල් 250 ගාණක් ගෙවන්න සාමාන්‍ය හෙක්ටයාරයක ගම්මිරිස් පැල 1700ක් වගේ වගා කරනවා. 250 ගාණක් ලබා දෙනවා අපි. ඊළඟ ප්‍රධාන වශයෙන් මුහුණ දුන්න ප්‍රශ්නේ තමයි සත්ත්ව පාලනය පිළිබඳ ප්‍රශ්නේ. මොකද සත්ත්ව පාලනයේදී වෙන ප්‍රශ්නේ තමයි කුඹරකට නම් හෙක්ටයාර කියලා මිම්මක් තියෙනවා. එළවලට නම් අක්කරය කියලා මිම්මක් තියෙනවා. හැබැයි සත්ත්ව පාලනයට එහෙම මිම්මක් නැහැ. සත්තු කොච්චර ඉන්නවද? ඒතකොට සත්තුන්ගේ සත්තු වර්ග ගොඩක් ඉන්නවා. එකම සතාගේ වුණත් ලොකු සත්තු ඉන්නවා, පොඩි සත්තු ඉන්නවා, පැටව සත්තු ඉන්නවා. ඒ නිසා විවිධත්වයන් ගොඩයි. අපි මේ විවිධත්වය කොහොමද සාධාරණ ඉටු කරන්නේ? ඒ වගේම රෙජිස්ටර් වෙන්න ඕන. අපේ පසුවෛද්‍ය කාර්යාලයේ මේව රෙජිස්ටර් වෙන්න ඕනකම තියෙනවා. සමහර ඒවා රෙජිස්ටර් වෙලා නැහැ. ඒතකොට ලියාපදිංචි වෙලා නැති වගේ අපි වෙනම හිතන්න ඕනකම තියෙනවා. හැබැයි පළමු පියවර ලියාපදිංචි වෙච්ච ඒවාට අපි සලසුම හදලා තියෙනවා. ඒකදී අපි හිතනවා දෙමුන් ගවයෙක් නැති වුණොත් විපතරපත් වෙලා තියෙනවා නම් ලක්ෂ 2ක ආධාරයක් දෙන්න. එක ගවයෙකුට ලක්ෂ 2ක් දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා. ඊළඟ දෙමුන් නොවන දේශීය ගවයින් ඉන්නවා. දේශීය ගවයෙකුට අපි තීරණය කළා තියෙනවා 50000 ගානේ දීමනාවක් දෙන්න. දේශීය ගවයෙක් නැති වෙලා තියෙනවා නම් ලොකු කෙනෙක්ද පොඩි පැටවෙද්ද කියන ભેදකින් තොර 50000ක් දෙනවා. උපරිම සත්තු 20 දක්වා. නමුත් අපි මෙම සූකර එළු සහ බැටළු කියන වර්ග තුනටම එක සතෙක් අහිමි වෙලා තියෙනවා නම් රුපියල් 20000ක් දෙනවා. ඒ 20000 ගානේ සත්තු 20ක් සඳහා අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මුහුණ දෙන්නේ කුකුළු පාලනය පිළිබඳව. ලේයර් සතෙකුට මියගිය එක් සතෙකු සඳහා රුපියල් 500 බැගින් සත්තු 2000ක් දක්වා ලබා දෙන්න. බොයිලර් වලට සතෙකුට අපි ගෙවනවා රුපියල් 250 ගානේ. එයාටත් සත්තු 4000 දක්වා යන්න පුළුවන්. ගෙවතු ආශ්‍රිත කුකුළු පාලනය. පළාත් සභාවලින් ආධාර දීලා ඇති කරපු අයගේ ලේඛනයක් තියෙන රෙජිස්ටර් ඒ හැම කෙනාටම රුපියල් 10000 ගානේ ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ නැවත ඒගොල්ලන්ට පළාත් සභාවෙන් අර අවශ්‍ය වෙන පැටවු නොමිලේ ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟට දීවර කර්මාන්තය. අපි තීරණයක් ගත්තා රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතන ලබා දෙන්න සීනෝර් ආයතනෙන් අලුත් බෝට්ටුවක් ලබා දෙන්න. සාමාන්‍ය බෝට්ටුව ලක්ෂ 4.5ක් ලක්ෂ 5ක් විතර යනවා. ඉන්ෂුරන්ස් එකෙන් එයාට හම්බෙන්නේ ලක්ෂ 2යි නම් ඒක සීනෝර් ආයතනට දීපුවම සීනෝර් ආයතන ඊට ලක්ෂ 3 දරලා ලක්ෂ 5ක බෝට්ටුවක් එයාට ලබා දෙනවා. ඒ දැල්ලාම් පන්න නැතුණු හැම කෙනාටම පීසස් 5ක් දෙන්නේ. ඒ සඳහා රුපියල් ලක්ෂයක වවුචරයක් දෙනවා. ඒ වවුචරය ගිහලා දුන්නාම සීනෝර් එකෙන් දැල් පීස් 5ක් ගන්න පුළුවන්. ඒ ආපදාවට ලක් වෙලා තියෙනවා. මුළුමනින්ම හානි වෙලා නැහැ. නමුත් පොඩි තැන්වල ඩැමේජ් වෙලා තියෙනවා. ඒ සියලු බෝට්ටු ටික සීනෝර් ආයතන විසින් නොමිලේ හදා දීම සඳහා සීනෝර් ආයතනට අපි සල්ලි වෙන් කරලා තියෙනවා. මිර්ධ්‍ය කර්මාන්ත අපි කරන දේ තමයි ඔරුවක් නැති වෙලා තියෙනවා නම් සම්පූර්ණ වශයෙන් ඔරුව හානි වෙලා තිබෙනවා නම් රුපියල් ලක්ෂයක් දෙනවා එයාට අලුත් ඔරුවක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වෙන ආධාරයක් ලෙස. දැල් පීස් ප්‍රමාණයක් දෙනවා උපරිම 5 දක්වා. මොකද හැම වැවක් යටතේම දීවර සමිතියක් තියෙනවා. ඒ සමිතිය යටතේ තියෙනවා ඒ දීවරයට හිමි දැල් ප්‍රමාණය. අන්න ඒ අනුව කවර හෝ දීවරයකට දැල් හිමි වෙලා තිබෙනවා නම් රුපියල් 75000 එක දැලකට රුපියල් 15000 ගානේ දැල් 5ක් දක්වා උපරිමයකට ලබා දෙන්න අපි තීරණය කළා තිබෙනවා. ඒ නිසා දීවර අමාත්‍යාංශයට අපි මුදල් වෙන් කරනවා. මේ ජලාශවල හානියටපත් වුණු ජලාශවලට දෙපාරක් දීවර අමාත්‍යාංශෙන් සල්ලි යොදවලා පැටවු ලබා දෙනවා. ආපදාවට ලක් වුණු පාසල් සිසුන්ට අපි කලින්ම කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කියලා. මේ රුපියල් 25000ක දීමනාව ලබා දෙනකොට එකක් රුපියල් 10000ක් අපි ජනාධිපති අරමුදලෙන් ලබා දෙනවා. රුපියල් 15000ක් අපි භාණ්ඩාගාර සල්ලි වලින් ලබා දෙනවා. ඒක තමයි අපේ තීරණය තියෙන්නේ. අපි දැන්ටමත් වෙන් කළා තියෙනවා සමෘද්ධිසා ළමයි 200ට අඩු පාසල් වලට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන්න. ඒවා කිසි දෙයක් අප්පාදු කරන්නේ. ව්‍යාපාරික ගොඩනැගිලි. ව්‍යාපාරික ස්ථාන ගත්තාම අපි දැක්ක කර්මාන්ත අමාත්‍යාංශයේ ඒගොල්ලෝ 16 වෙනිදා දක්වා සකස් කරලා ලබා දුන්නා රෙජිස්ටර් වෙන්න කියලා. ඒ අනුව රෙජිස්ටර් වෙලා තියෙනවා තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර, සාසුළු ව්‍යාපාර. අපි තීරණය කළා තියෙන්නේ 9600ටම ලක්ෂ 2 ගාණි ලබා දෙන්න. එඳා යලි මේ කර්මාන්ත වලට සුළු තනි කර්මාන්ත වලට පණ දීම සඳහා මේ ලක්ෂ 2ක දීමනාව අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. බිල්ඩින් වලට විශාල හානියක් වෙලා තියෙනවා මේ කර්මාන්ත. ඒ කියන්නේ ව්‍යාපාර ගොඩනැගිලි වල. ආපදාවට ලක් වුණු අර්ධ හානි වලට ලක් වෙලා තියෙන
බිල්ඩින් වලට ආරම්භයක් ලෙස ලක්ෂ 5 ගානේ ඔක්කොටම දෙනවා. ලක්ෂ 5 ගානේ දෙනවා. කවුරු හරි කියනවා නම් තමන්ගේ ලක්ෂ 5 ප්‍රමාණවත් මදි කියලා ඒක තක්සේරු කරලා උපරිම ලක්ෂ 50 දක්වා දෙනවා. පහත් අරගෙන තක්සේරු කරන්න බෑ. හෙට අපි සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කැඳවලා තිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය වශයෙන් තිබුණු අර කර්මාන්ත අමාත්‍යාංශ රෙජිස්ටර් නොවුණු ප්‍රාදේශීය වශයෙන් තිබෙන ව්‍යාපාර ස්ථාන පිළිබඳ අපිට වාර්තාවක් අරගෙන ඒකටත් අපි ඒ ව්‍යාපාර නැවත නගා සිටීමට අවශ්‍ය වෙන දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. මා දැනට ඒ දීමනාව ගැන කියන්න බැරි. ඔව් ගඩොල් පෝරුණුවක් ගහගෙන ගිහලා තියෙනවනම් නේද? එයාට නැවත ගඩොල් නේද? ආශ්‍රමයේ දාලා සමහරව මම දන්නා මේ ණයට අරගෙන මේවා කරලා තියෙන්නේ. ඒගොල්ලන් නැවත ව්‍යාපාරේ පටන් ගන්න අපි කරන්න ඕනකම තියෙන දේ ඒගොල්ලන්ට ආධාරයක් ලබා දිය යුතුයි. හැබැයි ආධාරය ලබා දීම සඳහා ඒ කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්න අපිට අවශ්‍යකම තියෙන කොච්චර ප්‍රමාණයකට හානි වෙලා තියෙනවද කියලා හෙට දිසාපති තුනාලා දිස්ත්‍රික් ලේකම්තුමාලා ඒක අරන් ආවට පස්සේ අපිට ඒ පිළිබඳ තීරණයක් ගන්න. ඊළඟ මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. ඒගොල්ලෝ යෝජනාව තියෙනවා සහනශීලී ණයක් ලබා දෙන්න. අපි තීරණය කරලා තියෙනවා සහනශීලී ණයක් ලබා දෙන්න. එකක් අර පොඩි අයට ලක්ෂ 2.5 සිට ලක්ෂ 10 දක්වා. ලොකු අයට මිලියන 25 දක්වා ලක්ෂ 250 දක්වා ණයක් ලබා දෙනවා. අපි බැංකුවට සල්ලි ලබා දෙනවා. බැංකුව විසින් ඒගොල්ලන්ගේ පරිපාලන වියදම් වලට අදාළ වෙන පරිදි ඒ පොලියට දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඒගොල්ලෝ හිතනවා සාමාන්‍යයෙන් ඉස්සරහම පරිපාලන වියදම් වලට ඒගොල්ලෝ 3ක වගේ පොලියක් ගන්න. ඒ වගේ මාස 6ක ග්‍රේස් පීරියඩ් එකක් ලබා දෙනවා. මාස 6කින් පස්සෙ තමයි ඒගොල්ලෝ ගෙවන්න පටන් ගන්න ඕනකම තිබෙන්නේ. එතකොට ඒගොල්ලෝ අත්තරින්න බෑ. ඕගොල්ලෝ ගංගා අයිනේ හදන් හිටිය කියලා අපිට අත්තරින්න බෑ. අපි මේකෙදි අනවසර කියලා සැලකිලිට භාජනය කරන්නේ නැහැ. හැබැයි කාලරාමුවක් අවශ්‍යයි. හැබැයි හද සිකුරාදා අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න නම් එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. හරිද? සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේ තියා ගන්නවා. ඇත්තට මේ පුරවැසියන්ට මේ දීමනාව ලබා දීමේ අවංක සද්දුවමනාවක් නම් තියෙන්නේ ආපදා කළමනාකරණ කමිටුව වලට ඇවිල්ලා ප්‍රශ්න අහන්න. වෙන ව්‍යාජයක් නම් තියෙන්නේ පාරෙන් පාරට ගිහිල්ලා කොලේ ලියාගෙන ඉන්න ලැබුණා නැද්ද කියලා. Nice. ඉතින් ගෙන්ගෙට ගිහිල්ලා කරමු මාස දෙකක් විතර ගිහිල්ලා ගෙන්ගෙට යමු. දැන් කමිටුවට යන්න. හරි මං අවංකව ඉල්ලා හිටියේ. ඊළඟ විශේෂයෙන්ම මා අවධානය යොමු කරන්න කැමති මේ නිවාස ප්‍රශ්නය. පූර්ණ වශයෙන් හානි වුණු නිවාස තියෙනවා 6228ක්. නමුත් අපි මේක අධ්‍යයනය කරනකොට පූර්ණ වශයෙන් හානි වුණු නිවාස වලට පමණක් මේක යෝජනා කළා හරියන්නේ නැහැ. පූර්ණ වශයෙන් හානි වෙලා තියෙනවා. හැබැයි හානි වුණු ගෙදරට එහා පැත්තේ නිවසට අර්ධ හානි වෙලා තියෙනවා. හැබැයි NBR එකෙන් කියනවා එයාට එතෙන්ට යන්න සුදුසු නැහැ කියලා. තවම මේ හානි වුණු කලාපී තව නිවසක් තියෙන නිවසට හානි වෙලා නැහැ. හැබැයි අවදානම් කියලා කියනවා. එහෙම ගත්තම මම කලින් කිව්වා පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6228ක් අර්ධ හානි වූ NBRO අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක් හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන නිවාස තියෙනවා 6877ක් මුළු ප්‍රමාණය තියෙනවා 17648ක්. එතකොට මේ අවදානම් කලාපවල ඛණ්ඩ හතරක් ඉන්නවා. පූර්ණ වශයෙන් නිවාස අහිමි වුණු අය, අර්ධ වශයෙන් හානි වෙලා අධි අවදානම් කලාපවල ඉන්න අය, හානි නොවි අධි අවදානම් කලාපවල ඉන්න අය, ඒ වගේ මේ සැරේ නායාමට බදු නොවුණු අධි අවදානම් කලාපවල ජීවත් වෙන අය ඉන්නවා. අපේ මුළු ප්‍රතිපත්තිය තමයි මේ සියලු දෙනාම අවදානම් කලාපවලින් යලි සුරක්ෂිත පදාර්ථ පදිංචි කරවන එක. එතකොට පියවරෙන් පියවර පටන් ගන්නවා. පියවරෙන් පියවර පටන් ගන්නවා කියන්නේ මොකද්ද? මේ මා දැන් කලින් කියපු නායාමට භාජනීය වුණු කලාපවල අර මං කියපු කාණ්ඩ තුනටම ඇතුළත් පවුල් 17648ටම මේ ලක්ෂ 50 දීමනාව ලබා දෙනවා. ඊළඟ අපි හදලා තියෙනවා අර අධ්‍යවදානම් කලාපේ ජීවත් වෙන අනිත් පවුල් වලට 2026 වසරේ අපි දාලා තියෙනවා ඒකටත් ගෙවල් නිවාස 2000කට අපි දාලා තියෙනවා සල්ලි. ඒ දීමනාව තියෙන ලක්ෂ 25 දීමනාව ඒක තව ප්‍රමාණයකින් වැඩි කරලා ඒ කණ්ඩායමත් අපි එළියට ගන්න උත්සාහ කරනවා. අපිට 26න් බැරි වෙයි 27 වෙනකොට අධ්‍යවදානම් කලාපවල කිසිදු පවුලක් ජීවත් වෙන්න බැරි විදිහට නීති සම්පාදනය කරනවා එළියට ගැනීම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය පහසුකම් ලබා දෙනවා. අපි පළමු පියවර තමයි මුළුමනින්ම නිවාසය අහිමි වුණු එහෙත් පදිංචි වීම සඳහා ඉඩම සුදුසු අයට ලක්ෂ 50 ලබා දෙනවා. එතන වාර්තා වෙලා තියෙන 2000ක් විතර ඉන්නවා කියලා. ඒ 2000 ඉක්මනින්ම අපිට ඉවත් කරගන්න පුළුවන්. එනිසා අලුතෙන් ඉඩම් ලබා දීම සඳහා රජය සහ රජය විසින් අත්පත් කරගන්න ලබන රජයට අත්පත් කරගත හැකි රජය විසින් අත්පත් කරගන්න ලබන ඉඩම් වල මේ පවුල් ඉතිරි 15000ම පදිංචි කරවන්න අපි සැලසුම් හදලා තියෙනවා.
අන්න ඒ දක්වා ඒ පවුල් 17000ට මං කලින් කිව්වේ මාස 6කට රුපියල් 25000 ගානේ දීමනාවක් ලබා දෙනවා නිවාසයක කුලියට ඉන්න තමගේ ඥාතියෙක් ගෙදර හිටියත් ඒක ලැබෙනවා. අපි හැමතැනම ගිහලා කතා කරේ මොකද්ද? ඉස්සර මේ ජනතාව පදිංචි කරවන්න ඕන. හැබැයි ජනතාව එතෙන්ට යන්න නම් එයාට ප්‍රවිෂ්ඨ මාර්ග අවශ්‍යයි. පාර නැතුව යන්න බෑ. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශ සභා මේ විශාල වෙහෙසක් දරලා පළාත් පාලන ආයතනවලට අදාළ පාරවල් මේ සියල්ලම සැලකිය යුතු ප්‍රමාණයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා හැම පුරවැසියෙකුටම ප්‍රවිෂ්ඨ මාර්ග හදලා දීලා තියෙනවා. ඒක වැදගත්. මේක යලි යථාවත් කරනවා. ඊළඟ මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා විදුලිය සපයන්න ඕනකම තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක නිලධාරී මහත්මෙක් මිය ගියා පවා. නිලධාරී විශාල වෙහෙසක් දරලා මම හිතන්නේ හැමතැනම වගේ දැන් ගත්තොත් විදුලි බලය ලබා දීම යථාවත් කරලා තියෙනවා. එක් තුන්වෙනි එක ජල සැපයීම. ආකාර තුනකට වතුර සපයා ගන්නවා ඒගොල්ලෝ. එකක් ජල සම්පාදන මණ්ඩලයෙන් වෝටර් බෝඩ් එකෙන්. දෙවෙනි එක ප්‍රජා ජල සංවර්ධන දෙපාර්තමේන්තුවේ. තුන්වෙනි එක ඒගොල්ලන්ගේ මූල ඉදකින් සියලුම ජල සැපයීම යථාවත් කරලා තියෙනවා. ප්‍රජා ජල සංවර්ධන ව්‍යාපෘති අර තැන් දෙක තුනක ජල මූලාශ්‍රයන්ට විශාල හානියක් වෙලා තියෙනවා. අනිත් ඔක්කොම අවසන් කරලා තියෙනවා. ඊළඟ ලිං පිරිසුදු කරන එක. හමුදාව ස්වේච්ඡාවෙන් අපේ පක්ෂයේ ඇත්තටම ගිහිල්ලා ගෙවල් ගාන ගිහිල්ලා මේ ලින් ටික පිරිසුදු කරලා දීලා තියෙනවා. ඊළඟ සංනිවේදනය. අපි අවස්ථා ගණනාවකදී නේද අදාළ සංනිවේදන ආයතනත් එක්ක සාකච්ඡා කරලා අපි සංනිවේදන සපයලා දීලා තිබෙනවා. ඒ නිසා ඊළඟ අපේ ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ පාසල් ආරම්භ කිරීම. අපි තාමත් සැලසුම් සහගතව පියවරෙන් පියවර අපි මේ සැලසුම සකස් කරලා අද වෙනකොට මම හිතන්නේ ජීවිත යථාර්ථවත් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ටික සකස් කරලා දීලා තිබෙනවා. කවුරු හරි දානපතියෙක් කැමති නම් පාසල් දෙකක් හදලා දෙන්න. ඒක අපි පොඩි එකතුවක් හදලා මේ පාසල් දෙකට මෙච්චර මුදලක් කියලා අපි කියනවා. කවුරු හරි කැමති නම් රෝහලකට උදව් කරන්න. කවුරු හරි කැමති නම් පාරක් හදලා දෙන්න. කවුරු හරි කැමති නම් පාලමක් හදලා දෙන්න. එයාගේ නම උනත් අපිට ගහන්න පුළුවන්. මේ ඔක්කොම කරලා ඉවරලා මොකද කරන්නේ? මේක සැලසුම් කරලා තියෙනවා. ඒ ආධාර ලබා ගැනීම සඳහා පැකේජ් එකක් හදන්න. ඒ වගේම අපේ ආගමික ස්ථාන ඒවා පිරිසුදු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන රුපියල් 25000 දීමනාව අපි ලබා දීලා තියෙනවා. පන්සල් සහ ආගමික ස්ථාන පල්ලි කෝවිල් ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යම් දායක සභාවන්ගේ දායකත්ව ලබා දෙන එකඟතාවය පළ කරලා තියෙනවා. මේ විදිහට රජය ඒ වගේම අපේ පුරවැසියන් ජනතාව විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ ඔක්කොම එකතු කරගත් එක්සත් ජනපදයේ ජීවත් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් යම් ව්‍යාපෘතියක් බාර ගන්න. ප්‍රංශ ජීවත් වෙන සමහර ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් තව ව්‍යාපෘතියක් බාර ගන්න. ඒ විදිහට අපි අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ ව්‍යාපෘති බෙදලා දෙනවා. අපේ රටේ ඉන්න දානපතියන්ට අපි මේ ව්‍යාපෘති බෙදලා දෙන්න කල්පනා කරනවා. එහෙම කරොත් අපිට හිතනවා අපේ ආණ්ඩුවත් විපක්ෂය පොදු ජනතාව ඒ වගේම විදේශ අපේ මිතුරන් මේ සියල්ලඟම එකතු කරලා අපිට දායකත්වය හැදුවා. මේ තත්ත්වෙන් අපිට ඉතා ඉක්මනින් ගොඩ ඇවිල්ලා අපි අර අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරමින් තිබෙන වැඩසටහන අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මේ බිලියන 500 පරිපූර්ණක ඇස්තමේන්තුව මේ පාර්ලිමේන්තුවට සම්මත කරලා දෙන්න කිල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමනි.